ඔයාලට අද කියලා දෙන සයිට් එක නම් ඔයාලට පුදුම හිතේ. ඔයා ගාව තියෙන ඕනෑම පරණ ෆොටෝ එකක් ඩැමේජ් වෙච්ච පින්තූරයක්, ඔයා ඉස්සර ගත්ත ඔයාලගේ ආච්චි අම්මලගේ සීයලගේ පින්තූරයක් වුණත් ඔයාට වර්ණ ගන්නවලා ලස්සන්ට අද කාලේට ගැලපෙන විදිහට ජෙනරේට් කරගන්න පුළුවන් අලුත් වැඩියා කරගන්න අවස්ථාව තියෙනවා. මෙන්න මේ සයිට් එකෙන් කරන්න තියෙන පුංචි වැඩක් ඔයා යන්න වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා සර්ච් කරන්න colorize.cc මෙන්න මේ සයිට් එකට ගියාට පස්සේ මේ විදිහට පරණ පින්තූරයක් වුණත් ඉක්මනින් අපිට අලුත් කරගන්න පුළුවන්. මම ඉතින් පුංචි එක්සැම්පල් එකක් කරලා පෙන්නන්න. මගේ කම්පියුටරේ මම ගත්තා ලංකාවේ පරණ පින්තූරයක්. කරත්ත පාරක පින්තූරයක් මෙන්න මේ විදිහට මම මේක අප්ලෝඩ් කරනවා. මම මේකේ ප්‍රී වර්ෂන් තෝරනවා. ඊට පස්සේ මම මෙතනින් ජෙනරේට් තෝරනවා. ඔන්න දැන් එයා පින්තූරය අප්ලෝඩ් කරගන්නවා මෙතනට. අපිට බලා ගන්න පුළුවන්. මම කරත්ත පාරක පින්තූරයක් තමයි අප්ලෝඩ් කරේ පරණ. අපි බලමු යා කොහොමද ජෙනරේට් කරන්න කියලා. ඉතින් මේ ටූල් එක සෑහෙන්න වටිනවා. වගාව පරණ පින්තූරය එහෙම තියෙනවා නම් ඒවා නැවත අලුත් වැඩියා කරගන්න. හරි ඔන්න වෙන්න පින්තූරය ආවා. වෙන්න පරණ පින්තූරය. මම අප්ලෝඩ් කරපු පරණ පින්තූරය වෙන්න මේ වගේ එකක්. හරි ඔන්න බලන්න එයා මට මේක අලුත් වැඩියා කරලා දීලා තියෙනවා ෆ්‍රීම. ඉතින් මෙන්න මේ වගේ ටූල් දැනගන්න ෆලෝ කරන්න සමිත දිල්ෂාන්.